අද කතා කරන්නේ මේ විදිහව ෆිසික්ස් පෙළ මට්ටමේ ඉන්නවා. ෆිසික්ස් පෙළ මට්ටමේ ඉන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. හරිද? මෙතන දේවා මම අර කලින් වීඩියෝස් ලිව්වා වගේ මුළු සිලබස් එක ඔළුවෙන් අතාරින්න. ඔළුව දිහා හිලා වැඩක් නෑ වා මෙතන. හරිද? මම මෙච්චර පාඩම් තියෙනවා මෙච්චර පාඩම් තියෙනවා මොකද කරන්නේ කවර් කරන්න ඕනද? ඒව මුත් හිතන්න බා. ඔයා මේ වෙලාවේදී ඔළුවට දා ගන්න ඕනේ පාඩම් තුනයි තියෙන දැනට. හරිද? එක යාන්ත්‍රික විද්‍යාව, අනික තාපය, අනික දෝලන තරංග සහ ආලෝකය. හරිද? ඔන්න ඔය පාඩම් සෙට් එකෙන් ඔයාලට ෆේල් නොවි බේරෙන්න පුළුවන්. තේරුණාද? ඔය පාඩම් සෙට් එක විතර ෆේල් නොවි බේරෙන්න පුළුවන්. එතන මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ අර කලින් කිව්වා වගේම හරිද? කලින් වීඩියෝස් වල කිව්වා වගේම බයෝකෙමිස්ට්‍රි කිව්වා වගේම යාන්ත්‍රික විද්‍යාව MCQ සෙට් එක විදිහට කරන්න මෙතනදී ඔයා පළාත් පේපර් සහ සිලබස් ගන්න ඕනේ නැහැ. මෙතනදී ගන්න ඕනේ පාස් පේපර්ස් විතරයි. හරිද? කෙමිස්ට්‍රි වලත් පාස් පේපර්ස් විතරයි ගන්න ඕනේ. කෙමිස්ට්‍රි වල වගේ පාස් පේපර්ස් ගන්න ෆිසික්ස් වලත් ෆිසික්ස් වල පාස් පේපර්ස් අවුරුදු 10ක් ආවස්සර යාන්ත්‍රික විද්‍යාව වල දෙන MCQ ටික කරන්නේ නැහැ. ඒ යාන්ත්‍රික විද්‍යාව MCQ ටික කරද්දී හරිද? ඔයා තාපයේ යාන්ත්‍රික විද්‍යාව MCQ කරාගෙන යාන්ත්‍රික විද්‍යාව MCQ කරද්දී ඔයාට බ්‍රහ්මචර්ය දෙකන කමුණා කියපු ඒ බ්‍රහ්මචර්ය දෙකන වගේ තව MCQ හොය කරන්න. හරිද? ඔයා හිතන්න ඔයාට හම්බුණා මේ ද්‍රවස්ථිතිය ගන්න. ද්‍රවස්ථිතිය MCQ වගේ MCQ හොය කරන්න එක දිගට තව එක එක යෝ. ඒකම ටයිප් එක යෝවන්න. තේරුණාද? ඔය වගේ එකම ටයිප් එකේ MCQ කර මේ යාන්ත්‍රික විද්‍යාවේ අවසර අවුරුදු 10ක අවසර කරන්න. හරිද? ඊට පස්සේ යාන්ත්‍රික විද්‍යාවේ සහ මිනුම් උපකරණ වලින් ස්ට්‍රක්චර් එකක් කරනවානේ. අන්න ස්ට්‍රක්චර් එකත් අවුරුදු 10ක අවසර එක දිගට කරන්න යන්නේ. හරිද? තේරුණාද? ඊට පස්සේ තාපයට යන්න. තාපය වලත් MCQ ඔය වගේ යුනිට් වයිස් තාපයේත් ඒ කියන්නේ තාපයේ තාපගත විද්‍යාව හරිද? ආර්ද්‍රතාවය වාෂ්ප වලින් කරනවානේ. ඒ වගේ ඒ කියන්නේ වාෂ්ප ගණන් ගත්තොත් ඒ වාෂ්ප ගණන් එක දිගට මේ ඒ වගේ ගණන් සෙට් එකක් කරන්න යන්න එක දිගට අද තාපය ගණන් කරොත්. හරිද? ඊට පස්සේ තාපේ ප්‍රැක්ටිකල් එකක් කරනවා. තාපේ ස්ට්‍රක්චර් එකක් කරනවා. තාපේ ස්ට්‍රක්චර් එක දිගට අවුරුදු 10ක විතර අවසර කරන්න යන්න. ඒ කරන ගමන් අර වර්ධන පොයින්ට් ලියන්න වෙන මේක. හරිද? තාපේ MCQ පොයින්ට් කියලා වෙනම ලියන්න. තාපේ ස්ට්‍රක්චර් එකේ පොයින්ට් කියලා වෙනම ලියන්න. හරිද? ඔය වගේ යාන්ත්‍රික විද්‍යාව සහ තාපේ කොට දැම්මා. හරිද? ඔය දෙක විතර ලකුණු ගොඩ දාගන්න පුළුවන් ගොඩක්. හරිද? තාපේ යාන්ත්‍රික විද්‍යාව විතර MCQ 10 ගන්නලා එනවනේ. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකක් එනවා. IC එකක් එනවා අනිවාර්යෙන් යාන්ත්‍රික විද්‍යාව 4.5යි 5යි ඊට පස්සේ 4 10යි. ඒතකොට එතනම කීයද 22ක් විතර එතනම කවර් වෙලා. තාපෙත් අහනවනේ. තාපේ MCQ 6ක් 7ක් අහනවනේ. තාපේ MCQ අහනවා. ඊට පස්සේ තාපේ ස්ට්‍රක්චර් එකක් අහනවා. තාපේ IC එකක් අහනවා. තේරුණාද? ඔයාලට අනිවාර්යෙන් ෆේල් නොවි වෙන්න පුළුවන් මේ පාඩම් ටික කරොත්. හරිද? ඊට පස්සේ ඔයා යන්න මේ දෝලන තරංග සහ ආලෝකය. දෝලන තරංග සහ ආලෝකය හරිද? ගණන් හදද්දී MCQ කරද්දී අවුරුදු 10ක අවසර කරද්දී හරිද? දැන් කාච වලින් ගණන් තිබුත් ඒ කාච වලින්ම තව ගණන් හොය කරන්න. අවුරුදු 10ක අවසර. තේරුණාද? සරල අනුමති චලිතය කරනවා නම් සරල අනුමති චලිතය වගේ ගණන් සෙට් එකක් විතර හොය කරන්න. හරිද? t = 2π මූල l ට g කියලා තියෙනවනේ. ඒ වගේ සමීකරණ හොය ඒ කියන්නේ එකම ටයිප් එක ගණන් හොය කරන්න. හරිද? ඊට පස්සේ දෝලන තරංග සහ ආලෝකයෙන් ස්ට්‍රක්චර් එකක් කරනවනේ. අන්න ඒ ස්ට්‍රක්චර් එකත් ඔයා අවුරුදු 10ක අවසර කරන්න. තේරුණාද? මම මේ කියන හැම එකම මොකද ලියා ගන්න ඕන පොලේ. හරිද? ඊට පස්සේ දෝලන තරංග සහ ආලෝකයෙන් AC එකක් අහනවා. ඔන්න AC එකත් අවුරුදු 10ක අවසර කරන්න ඔයාලට ෆේල් නොවි බේරෙන්න පුළුවන්. මේ අවස්ථාවේ හොඳම දේ කරන්න ඕන දේ ඒක. හරිද? ඔන්න ඔය පාඩම් සෙට් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද? එතනින් එහාට ඔයා දැන් C මට්ටමකට අවිල්ලා තියෙනවා. හරිද? C මට්ටමකට ආවට පස්සේ එතනින් එහාට ඔයාලා මොකද කරන්න දෙන්නේ? උදාහරණ විදුලියේ පාඩම් සෙට් එක අර වගේ MCQ ස්ට්‍රක්චර් එක කවර කරන්න යන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් විකිරණ ඒ සෙට් එක කරන්න යන්න. හරිද? මුලින්ම දෝලන තරංග තාපය සහ යාන්ත්‍රික විද්‍යාව හොඳට ප්‍රැක්ටිස් කරන්න MCQ ස්ට්‍රක්චර් එකේ AC. හරිද? මම තව පොයින්ට් එකක් කියන්නම්. ඔයා ධාරා විදුලියේ මුළු පාඩම අල්ලන්න ඕනේ නැහැ. හරිද? මම මේ ෆේල් මට්ටමේ ඉන්නේ කියලා කියන්නේ. හරිද? ෆේල් මට්ටමේ C මට්ටමේ ඉන්නේ කියලා මම කියන්නේ. S මට්ටමේ ඉන්නේ කියලා කියන්නේ. ඔයා ධාරාව ඔක්කොම අල්ලන්න ඕනේ නැහැ. ඔයා ධාරා ප්‍රැක්ටිකල් කියනවනේ. ඔයා ධාරා ප්‍රැක්ටිකල් විතරක් කවර් කරන්න එකපාර. ධාරා ප්‍රැක්ටිකල් වලින් අහලා තියෙනවා තියෙනවනේ. ධාරා විදුලියේ ප්‍රැක්ටිකල් වලින් අහලා තියෙන අවුරුදු 10ක අවසර ස්ට්‍රක්චර් එක කරන්න. ඉතින් ලකුණු පහක් හම්බ වෙනවා. ඒතකොට ඔයාට ස්ට්‍රක්චර් එකේ ඒතකොට ලකුණු 20ම ගත්ත හැකි. ස්ට්‍රක්චර් එක හතරම කරන්න පුළුවන්. ඒතකොට යාන්ත්‍රික විද්‍යාව වෙන මුගන් වලින් අහනවා. දෝලන තරංග අහනවා. ආලෝකය ඊට පස්සේ තාපය ඊට පස්සේ ධාරා විදුලිය. ඒතකොට ස්ට්‍රක්චර් එකේ ලකුණු 20 අරන් ඉවර වෙලා දැන්. හරිද? MCQ සාමාන්‍යයෙන් ඔයාලට දැන් 25 පන්නලා වදිනවා. 25 තියකිට වල වදිනවා. තේරුණාද? ඔයා දැන් ඒතකොට ඔයා දැන් C මට්ටම පන්නලා ඉන්නේ. හරිද? කොහොමද? ඉසෙත් ක්ලියර් කරුණා අර ටිකේ. තේරුණාද? ඔන්න විදිහට ප්‍රැක්ටිස් කරන්න මුළු සිලබස් එක කුළු තියාගන්න යන්න බලන්න. හරිද? ෆේල් මට්ටම S මට්ටමේ ඉන්න කෙනෙක් මුළු සිලබස් එක කුළු තියාගන්න යන්න ඕන. ඔයාලට C එකට B එකලා දෙන්න පුළුවන් අර බලන්න ටික විතරක්. හරිද? තේරුණාද? හරි. ඒ විදිහට වැඩ කරන්න අතාරින්න වාගේම පුළුවන් තරම් අල්ලගෙන ඉන්න. හරිද? වැටෙන්න ඕන, වැටෙන්න හිතන අවස්ථාව ඕන තරම් නේ. හරිද? ඒ වැටෙන්න හිතන හැම වාරයකම නැගිටින්න ඕන කියලා හිතන්න. හරිද? ඔයා දිනන්නේ මේ වගේ අවස්ථාවක්. හරිද? ඒ කියන්නේ ඔයා කොච්චර වටනවද ඔයා නැගිටිනවද වදිනවා. හරිද? හැබැයි ඔයා වැටුණාට පස්සේ ඔයා නැගිටින්නේ නැත්නම් ඔයා පරදිනවා. හරිද? ඔයා කොච්චර වටනවද ඔයා පරදින්නේ නැහැ. හැබැයි ඔයා වැටුණාට පස්සේ නැගිටින්නේ නැත්නම් ඔයා පරදිනවා. හරිද? පුළුවන් තරම් වැඩ ගන්න අතාරින්න බා.
කන්ෆිඩන්ස් එක තියාගන්න තමන්ට පුළුවන් කියලා. හරිද? කොච්චර කරුණත් තමන්ගේ යටිහිත දන්නවා තමන්ට මේක පුළුවන් කියලා කරන්න. මේක අනිවාර්යෙන් කරන්න ඕන කියලා දන්නවා. ඒක අනිවාර්යෙන් කරන්න ජය වේවා.